පසුගියදා මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ සෙනහසේ නවාතැන ගිනිබත්වීම සම්බන්ධයෙන් අප රටේ ගොඩක් දෙනා දන්නවා. පසුගිය ජූනි 3 වෙනිදා පස්වරුවේ හදිසි ගින්නකින් විනාශය වූ අඟුරුවාතොට බටකොඩ ප්‍රදේශයේ පිහිටි මව්පිය සෙනහසේ කැදැල්ල වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ හිමිකරු ඉසුරු අනුෂ්ක ලොකු අයියා අප මත මුදා හැර තිබෙනවා. ඉතින් ජූනි මාස 11 වෙනිදා කියන්නේ අද දිනේදී එම නඩුව යලි කැඳ වූ අවස්ථාවේදී තමයි මෙම තීරණය අරන් තිබෙන්නේ. එහිදී ලක්ෂයක මුදල් ලැබයක් සහ ලක්ෂ 10ක් බගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට හොරණ අධිකරණයේ මහේස්ත්‍රාත් ලක්මිනී විධානගමගේ මහත්මිය නියෝග කර තිබුණා. ඒ වගේම සැකකරුට විදේශ ගමන් තහනමක්ද පනවනු ලැබුවා. නඩුව මෙම මාස 25 වෙනිදා නැවත කැඳවීමට නියමිතයි. කෙසේ නමුත් මෙම සෙනහසේ කැදැල්ල ගිනිබත්වීම සම්බන්ධයෙන් ගොඩක් දෙනා ඔහුට චෝදනා කිරීමට පෙළඹී තිබුණා. ඉතින් ගොඩක්ම ඔහුට චෝදනා කිරීමට පෙළඹී තිබුණේ සෙනහසේ කැදැල්ලේ නවාතැන්ගත් වැඩිහිටි උදවියගේ ගෙදර කට්ටියයි. ඉතින් වැඩිහිටි උදවියගේ ගෙදර මිනිස්සු පවා ඔහුට චෝදනා කිරීමට පෙළඹී තිබුණේ ගොඩක් දෙනාට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඒ වගේම මුදල් ලබා දුන්නත් ඔහු හරියට සැලකුවේ නෑ කියලා. ඒ වගේම එම වැඩිහිටි නිවාසය ගිනිබත් වෙන අතරතුර ගොඩක් දෙනා දන්වැල් දමා ගැටගසා තිබූ බවටත් තොරතුරු වාර්තා වුණා. කෙසේ නමුත් ඔහු ගැන ගොඩක් දෙනා චෝදනා කිරීමට පටන් ගත්තේ මෙම සෙනහසේ නවාතැන ගිනිබත් වූ දා සිටයි. ඉතින් ඇත්තටම ඔහු කළ සේවය සමහර අය අගය කරමින් සිටියදී වැඩිහිටි උදවියගේ අයිතිකරුවන් විසින් ඔහුට දිගින් දිගටම චෝදනා කිරීමට පෙළඹී තිබුණේ ඔහු මුදල් ලබා ගැනීමෙන් පසු හරියට වැඩිහිටි උදවියට නොසැලකූ ආකාරය පිළිබඳවයි. කෙසේ නමුත් ඔහු සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙක්. සමාජ මාධ්‍ය හරහා ඔහු වැඩිහිටි නිවාසයේ වැඩිහිටි උදවියට සලකන අයුරු ගොඩක් දෙනා දැක්කා. ඉතින් මෙම වීඩියෝ බලන අය ඇත්තටම ඔහු ගැන හොඳ මිසක් නරකක් කීවේ නැහැ. කෙසේ නමුත් මෙම නඩුව ඉදිරියටත් කල්තැවීමට තීරණය කර තිබෙනවා. නඩුවේ තොරතුරු ප්‍රගතිය පිළිබඳව ඉදිරියේදී අපි ඔයාලට අරගෙන එන්නම්. තවමත් ඔහු සැකකාරයෙක් මිසක් වැරදිකරුවෙකු නොවන බව තමයි පෙනී යන්නේ. කෙසේ නමුත් මේ ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.